සුරංගනාලෝකට යන්න කලින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔන්න ඉතින් එකමත් එක ගමක අම්මයි සමීර කියලා පුතෙකුයි ජීවත් වුණා. තාත්තා නැති වුණාට පස්සේ ඔවුන් Tamanට අයිති ගුඩා වත්තේ තිබුණු අඹ ටික විකුණලා තමයි එදා වේල හොයාගත්තේ. ඒ නිසා අම්මයි පුතයි ඒ අඹ ගස් ටික හරිම ආදරෙන් බලාගත්තා. ඒ අඹ ගස් වල අඹ ගෙඩිත් හොඳට හැදුනා. ඒ ගමේම තවත් අඹ වෙලෙන්දෙක් ජීවත් වුණා. එයා වෙන කවුරුත් නෙවෙයි සමීරගේ බාප්පා. අනේ මන්දා සුනිල් අපේ ගස් වල හැදෙන අඹ වල හැටි බලන්නකෝ. පුංචි පුංචි ගෙඩි. හැබැයි ඔයාගේ අයියාගේ වත්තේ තියෙන අඹ ටික බලන්නකෝ. රත්තරන් පාටට දිලිසෙනවා. අපිට මෙච්චර ලොකු වත්තක් තිබිලත් හැම ගෝනි 2යි 3යි කඩන්න පුළුවන්. හේ වුණාට ඔයාගේ අයියාගේ වත්තේ නම් මං හිතන්නේ ගස් 3-4ක් විතර වගේ තියෙන්නේ. ඒකෙන් එයාලා ගෝනි 4-5ක් විතර කඩනවානේ. මේවා දකින්නකොට මට නම් ඉවසන්න බෑ. ඔයා කියන එක ඇත්ත. මොකද අයියා ඉන්න කාලෙත් එහෙමනේ. දැන් අයියා නැති වුණාට පස්සේ සමීර කොළුවා ඒ වත්තේ හොඳට හම්බ කරනවා. අපිට තමයි කිසිම වාසනාවක් නැත්තේ. ඉතින් මෙහි විදියට කියෙව්වට ඔවුන් බැලුවේ මහන්සි නොවී පළදාව ගන්න විතරයි. සමීර අඹ ගස් වලට සාතු කරන විදියට ඔවුන් දෙන්නා ඔවුන්ගේ අඹ ගස් වලට කිසිම සාතුවක් කළේ නැහැ. අනේ අම්මේ. අපි මේ අඹ ගස් වලට කොච්චර මහන්සි වුණාද නේද? ඉතින් ඒ තරමට හොඳ පළදාවක් හම්බ වුණා මෙදා පාර. මට හිතෙනවා අම්මේ තාත්තා අසනීප වෙච්ච කාලේ ගත්තු ණයසල ටික කොහොම අපිට ගෙවන්න පුළුවන් වෙයි කියලා. ඒක නම් ඇත්ත පුතේ. ඔයාගේ තාත්තා නැති වුණාට පස්සේ අපිට පිහිට වුණේ මේ අඹ ගස් ටික විතරයි. පුතේ මට හිතෙනවා අපේ ගමේ ඉන්නේ නැති බැරි මිනිසුන්ට කෑම වේලක් දෙන්න. බඩගිනි කියලා එන මිනිසුන්ට අපි අඹ ගෙඩියක් දෙනවා මිසා බත් කටක් දුන්නේ නෑනේ පුතේ. ඉතින් මෙහි විදියට නැති බැරි වෙලාවෙත් ඒ අම්මයි පුතයි Tamanට පුළුවන් විදියට අනිත් අයටත් උදව් කරගෙන ජීවත් වෙමින් හිටියේ. සමීරයි බාප්පයි දෙන්නම අඹ වික්කේ එකම තැනක. එහෙත් සමීර සමග කිසිම කතාවකට යන්න බාප්පා කැමති වුණේ නැහැ. ඒ තරමට සුනිල්ගේ හිත ඉරිසියාවෙන් පිරීලා තිබුණා. පාරිභෝගිකයන් වැඩිපුරම සමීරගේ අඹ ගන්න කැමති වුණ නිසා බාප්පට තවත් කේන්ති ගියා. මමත් මෙතන හඹ තියාගෙන ඉන්නවා. ඒත් ඔක්කොම යන්නේ අර කුළුව ගාටනේ. එකෙක්වත් මගේ පැත්ත බලන්නේවත් නැහැ. සමීර මගේ ඉවසීමෙන් සීමාවක් තියෙනවා පුතේ. පිටපන් කොඹට හොඳ වැඩක් කරන්නම. මොකද උනේ සුනිල්? පොල් ටික ඒ ගානට විකුණන්න පුළුවන් වුණාද? ඔක්කොම විකුණලා ඉවරයිද? ඔව්. ඔක්කොම විකුණලා ඉවරයි. හද නම් හොඳ ලාභයක් තියෙනවා. මේ සුනිල් ඔයා අද හම්බ විකුණන්න ගියේ නෑනේ. අර සමීර කොළුවා ඉන්නේ පැය දෙකෙන් දෙකට වගේ අම ගෝණයක් විතර අරන් ගියානේ. හද නම් හොඳ ලාභයක් ගන්න ඇති. වෙන්න ඇති. ඕකට ඕමම දිගටම උඩ පනින්න දෙන්න බෑ. අද ඌට හොඳ වැඩක් කරන්නම්කොම බලාගෙන ඉන්නකෝ. ඉතින් එයාලට ආදායම් ලැබෙන මාර්ග ඕනතරම් තිබුණත් ඔවුන්ට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබුණේ සමීර අඹ විකුණන එකයි. මුළු ගමම නිශ්ශබ්ද වුණාට පස්සේ ගෙදරින් පිටත් වූ බාප්පගේ ඒ නපුරු ගමන නතර වුණේ සමීරගේ අඹ ගත්තේ.
අනේ අම්මේ ඉක්මනට එන්නකෝ අම්මේ. ඇයි පුතේ මොකද වුනේ? පුතේ ඕම එන්නේ. අයියෝ දෙයියනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? අනේ පුතේ මේ අබගස් වලට මොකද්ද පුතේ වෙලා තියෙන්නේ? අයියෝ අනේ අපිට පිහිට වුණු මේ අබගස් වලට මොකද්ද පුතේ උනේ? අනේ අම්මේ ඒක තමයි මටත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඊය හවස් වෙනකොටත් අපේ අඹගස් ටික කොච්චර ලස්සනට තිබුණාද? කර ඇයි මොකද්ද මේ උනේ? අඹගස් ටික ඔක්කොම මැරිලා. අනේ අම්මේ අම්මා දුක් වෙන්න එපා මං කොමාරි මහන්සි වෙලා ඔය ණය සල්ලි ටික ඔක්කොම ගෙවන්න. කඩපු අඹ ටිකක් තියෙනවා අම්මේ ගෙදර. මං ඒක ගිහලා විකුණලා හෙට ඉඳන් වෙන මොනාරි රස්සාවක් හොයලා බලන්න. මේ සමීර ඔයාලගේ හඹගස් වලට මොකක් හරි වුණා කියලා මට ආරංචි වුණා. මට ඒක හදාලා නෑ සමීර. ඔයාලා ගත්තු ණයසලි ටික ගෙවන්න බලන්න හොඳද? ඔයාලා ගෙවලා තියෙන්නේ භාගයයි. අනික ඔය හඹගස් ටික මැරුණයි කියලා ඕක පිට දාලා මගේ ණයසලි ටික නොදී ඉන්න එපා. ඕක මතක් කරලා යන්නයි ආවේ මං. අනේ මාමා බය වෙන්න එපා මාමේ. මං කොහොම හරි ඕක ගෙවලා දානවා. අනේ දෙයියනේ තාත්තේ මට පිහිට වෙන්න තාත්තේ. මේ කරදරෙන් ගොඩෙන්න. ඉතින් සමීර උදෙන්ම රස්සාවක් හොයාගෙන ගමෙන් පිටත් වුණා. නයනක්කේ මම මේ පැත්තේ ආවේ පොඩ්ඩක් හොයාලාගෙන බලලා යන්න. අර ගාමිනිත් ඇවිල්ලා කෑ ගාලා ගියා ණයසල්ලි ටික ගෙවන්න කියලා. මොකද අක්කේ මේ ඔයාලගේ අඹගස් වලට උනේ? අඹගස් ටික ඔක්කොම මැරිලාලු නේද? ඔයාලා කැමති නම් මං ඔය අඹගත්ත සල්ලි දීලා ගන්න. එතකොට ඔය ණය ප්‍රශ්නත් ඉවරයි. ඔයාලටත් නිදාසෙන් ඉන්න පුළුවන් නේ. ආවට ගොඩාක් ස්තුති මල්ලි. අපිට කිසිම හදාසක් නෑ මල්ලි ඔය අබවත්ත විකුණන්න. ඔයාගේ අයියා ගොඩාක් දුක් මහන්සියෙන් හම්බ කරපු එකක්. මොන ප්‍රශ්න ආවොත් අපි ඒකට මූණ දෙනවා මිසක් ඕක නම් කවදාවත් විකුණන්නේ නැහැ මල්ලි. බලපන් ඕකේ තියෙන ආඩම්බරකම. බලමුකෝ තම්සලා ඕක තියාගෙන කරන හැටි. සමීර රස්සාවක් හොයාගෙන ගමෙන් පිටත් වෙලා ගියාට එයාට කිසිම රස්සාවක් හම්බ වුණේ නැහැ. උදේ ඉඳන් රස්සාවක් හොයලා හරි මහන්සියෙන් දුකෙන් ආපහු ගමට පිටත් වුණා. ආච්චි කෙනෙක් වැටිලා නේද? අනේ පව් ඉක්මනට ගිහලා උදව් කරමු. අනේ ආච්චි මොකද උනේ? නැගිටින්න ආච්චි. නැගිටින්න මං උදව් කරන්න. අනේ ගොඩාක් ස්තුති පුතේ. හරි වෙලාවට ඇවිල්ලා ඔයා මට උදව් කළේ. මට වැටිච්ච ගමන් එකපාරට නැගිටින්න බැරි වුණා මගේ රත්තරන් පුතේ. ඒක හරි. ඔයා කවුද පුතේ? ඔයා මේ ගමට අලුත්ද? මං ඊට කලින් දැකලත් නෑනේ පුතේ. ඉතින් ආච්චි මේම ඇහුවට පස්සේ සමීර තමන්ට වෙච්ච හැම ප්‍රශ්න ගැනම ආච්චිට කිව්වා. අනේ මද පුතේ. අනේ පව්. මෙච්චර පොඩි වයසෙන් කොච්චර දුකක් විඳිනවද ඔයා? පුතේ මේ දරත් අරගෙන මාත් එක්ක එන්නකෝ අපේ ගෙදරට. මං පොඩි බඩුවක් දෙන්නම් ඔයාට. පුතේ මේක ගන්න.
පුතේ මේක තමයි මං කියපු ওই අඹ ඇට. මේක මට දුන්නේ තා බලවත් තාපසෙක්. ඔයාලට තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරලා මේක බලලන්න පුතේ. අනිවාර්යෙන්ම මේකෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඒ ආච්චි කියපු විදිහට තමන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා සමීරයි අම්මයි ඒ අඹ ඇටය මහ පොළවට බාර කළා. මේ මොකද්ද මේ බලන්න පුතේ. මේක නිකන් අඹ නෙවෙයිනේ. මේක රත්තරන් අඹ. දෙයියනේ. මේ ගහ පුරාම රත්තරන් වලින් දිලිසෙනවා. ඒකනේ අම්මේ ඔක්කොම රත්තරන් අඹ. මේක නම් හිතා ගන්නවත් බෑ. ඒ ආච්චිද නැත්ත දේවතාවියෙක්ද දන්නේ. හරි වෙලාවට ඇවිල්ලා අපිට පිහිට වෙලා තියෙන්නේ අම්මේ. අනේ පුතේ අපිට මේ කරදර වලින් ගොඩ එන්න උදව් කරපු ඒ ආච්චි තව අවුරුදු 100ක් හොඳින් ජීවත් වෙන්න ඕන පුතේ. මේ ඔයා දන්නවද වැඩක් ඔයා දවස් දෙකක් ගන්න හිටියේ නැහැනේ. එහෙම පටන් අරගෙන සමීරගේ අඹ වත්තේ හැදෙන රත්තරන් අඹ ගෙඩිය ගැන තමන්ගේ මහත්තයාට කිව්වා. මේක අහලා ඉවසන්න බැරි වුණු සුනිල් එදා රැහැම හරි වෙලාව බලන් ඉඳලා සමීරගේ අඹ වත්තට ගියා. සමීරගේ අඹ වත්තේ තිබුණු රත්තරන් අඹ ටික දැකලා සුනිල් පුදුමයටපත් වුණා. ආයේ තත්පරයක්වත් පරක් වෙලා හරියන්නේ නැහැ. කවුරු හරි එන්න කලින් මේ රත්තරන් අඹ ටික ඔක්කොම කඩා ගන්න ඕන. ආදීන් පස්සේ මේ පළාතේම ලොකුම සල්ලිකාරයා මන් තමයි. ඔහු ඉක්මනට අඹ ගහ ළඟට ගිහිල්ලා අර ආසාවෙන් අඹ ගෙඩියක් කැඩුවා. ඒක අතට ගත්ත ගමන් සාමාන්‍ය අඹ ගෙඩියක් බවට පත් වුණා. ඒක දැකලා ඔහුට හරියට තරහා ගියා. වෙන කාටවත් කඩන්න බැරි තරමට මන්ත්‍ර ගුරුකම් කරලා තිබ්බට මගෙන් බේරෙන්න බෑ පුතේ. මම ඔක්කොටම ලෑස්තිලා ආවේ. පිටපන්කෝ උඹට හොඳ වැඩක් කරන්න. බලමුකෝ හිටින් ඉඳන් උඹ කොහොමද රත්තරන් අඹ කඩන්නේ කියලා. පහුවදා උදා වුණා. නමුත් සමීරගේ කිසිම සැලැස්මක් සාර්ථක වුණේ නැහැ. සමීරගේ ඒ අඹ ගසට කිසිම හානියක් කරන්නත් ඔහුට බැරි වුණා. ඒ වෙනුවට සුනිල්ගේ වත්තේ තිබුණු හැම අඹ ගසම වේලිලා කරවෙලා විනාශ වෙලා ගියා. එතනින් නතර වුණේ නැහැ. ඔහුට ආදායම් ලැබුණු සියලුම ව්‍යාපාරයත් එකින් එකට කඩා වැටෙන්න පටන් ගත්තා. අවසානයේදී ඔහු සම්පූර්ණයෙන්ම අසරණ වුණා. තමන්ගේ ගෙත් විකුණලා මහපාරට බහින්න සිද්ධ වුණා. ඉතින් අනිත් අයව වටන්න හිතපු සුනිල්ට සිද්ධ වුණේ තමන්ගේ අවසානයට වල කපා ගන්නට. එහෙත් රත්තරන් අඹ නිසා සමීර ගොඩාක් දියුණු වුණා. ඔහු තමන් විතරක් දියුණු වෙලා නතර වුණේ නැහැ. අනිත් අයටත් උදව් කරගෙන හැමෝම සතුටින් ජීවත් වුණා. පිටකේ කතුන හැමෝටම බොහොම ස්තුතියි.